ඉතින් යාළුවනේ සොරෝරා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද කරන්න යන්නේ ලස්සන පාඩමක්. ඒක තමයි ගුරුත්වාකර්ෂණය කියන්නේ ළමයිනේ. අපි දවස ගානේ අත්දකින ගුරුත්වාකර්ෂණයයි වායු ප්‍රතිරෝධයයි කියන්නේ අපි හිතනවට වඩා මාරම සංකීර්ණ දේවල් දෙකක්. ඒක ඇත්ත. මේ සංකල්ප ඇතුලේ තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා අපි අද බලමු. හරි. අපි මේක ලියාගමු නේද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ ස්කන්ධයයි බරයි කියන්නේ එකම දෙයක් කියලා. හැබැයි NASA ඉංජිනේරුවන්ට මේක සම්පූර්ණයෙන්ම වෙනස් කාරණා දෙකක්. අද අභ්‍යවකාශයේ කක්ෂගත වෙලා ඉන්න ගගනගාමියෙක් ගැන හිතුවත්, ඔව් ඒක තමයි පැහැදිලිම උදාහරණය. කක්ෂයක ඉන්නකොට ගගනගාමීන්ට බරක් දැනෙන්නේ නැහැ. ඒගොල්ලෝ පාවෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ස්කන්ධය, ඒ කියන්නේ අවස්ථිතිය කිසිම විදිහකින් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බර බිඳුව වුණා කියලා අර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන ටන් ගාණක් බර උපකරණයක් නිකම්ම ඇඟිල්ලෙන් තල්ලු කරන්න බෑ කියන එක නේද? හරියටම හරි. ඒකට පෘථිවියේදී වගේම ලොකු බලයක් යොදන්න ඕනේ. මොකද ස්කන්ධේ එහෙම්මම තියෙන නිසා. මේකේ තවත් පුදුම හිතෙන කාරණාවක් තියෙනවානේ. අපි හිතමු කිලෝග්‍රෑම් 1000ක අලියෙකුයි කිලෝග්‍රෑම් 1ක මීයෙකුයි අර වාතය නැති රික්තයක් ඇතුලේ එකවර පහළට අතහැරියා කියලා. මෙහි ඇති වඩාත් සිත් ගන්නා කරුණ තමයි මේ දෙන්නාම බිමට වැටෙන්නේ හරියටම එකම වේගයකින් කියන එක. ඒක බැලු බැලමට අපේ සාමාන්‍ය බුද්ධියට එකඟ නෑ වගේ පෙනුනට භෞතික විද්‍යාවට අනුව ඒක සම්පූර්ණයෙන්ම නිවැරදි. අලියාගේ ස්කන්ධය වැඩි නිසා අලියාව පහළට අදින ගුරුත්වාකර්ෂණ බලය ගොඩක් වැඩි. හැබැයි ඒ වගේම පහළට ඇදෙනකොට ඒ චලනයට එරෙහිව අලියාගේ සිරුරෙන් අතිකරන ප්‍රතිරෝධය, ඒ කියන්නේ අවස්ථිතියත් මීයාට වඩා ගොඩක් වැඩි. එතකොට මේ බලයයි ප්‍රතිරෝධයයි කියන සාධක දෙකම කැපිලා ගිහින් සමතුලිත වෙනවද? ඔව්. ඒ නිසා අලියාගේ සහ මීයාගේ ත්වරණය හරියටම සමාන වෙනවා. මේ න්‍යායය ඇත්තටම ඔප්පු කරලා පෙන්නපු මාරම සිදුවීමක් NASA වාර්තාවල තියෙනවා. ගැලිලියෝ මේ ගැන මුලින්ම කිව්වට අර ඇපොලෝ 15 මෙහියුමේදී ඔව් ගගනගාමී ඩේවිඩ් ස්කොට් සඳ මතදි කරපු අත්හදා බලයම තමයි මේකට හොඳම ඓතිහාසික උදාහරණය. සඳ කියන්නේ විශාල රික්තයක් වගේ තැනක්නේ. ඔහු සඳේ පෘෂ්ඨයේ උඩ හිටගෙන එක අතකින් භූවිද්‍යා පරීක්ෂණවලට ගන්න බරමිටියකුයි අනිත් අතින් උකුස්සෙකුගේ පිහාටුවකුයි එකවර අතහැරියා. ඒක විද්‍යා ඉතිහාසයේ සුවිශේෂීම මොහොතක්. අර මිටියයි පිහාටුවයි දෙකම එකම මිලි තත්පරයේදී සඳේ දූවිල්ල මතට වැටෙනවා කැමරාවලට හොඳටම සටහන් වෙලා තියෙන්නේ. වායු ප්‍රතිරෝධයක් නැති තැනක ස්කන්ධය මොකක් වුණත් වස්තුන් වැටෙන වේගය සමානයි කියන එකෙන් මනාව ඔප්පු වුණා. හැබැයි අපි පෘථිවියට આવම කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකද අපිට වායු ගෝලයක් තියෙනවා. මේක ඇත්තටම රසවත් වෙන්නේ මෙතනදී. පෘථිවිය මතදී ඕනෑම දෙයක් පහළට වැටෙනකොට අර වායු ප්‍රතිරෝධය ගුරුත්වාකර්ෂණයට එරෙහිව ඉහළට ක්‍රියා කරනව නේද? මේ නිසා වස්තුවක වැටීමේ වේගය දිගටම වැඩි වෙන්නේ එක තැනකදී ඒක නියත අගයකට එනවා. මේකට තමයි අපි අන්ත ප්‍රවේගය නැත්නම් ටර්මිනල් වෙලොසිටි කියලා කියන්නේ. අර MIT දත්තවලට අනුව බැලුවොත් සාමාන්‍ය මිනිසුගේ අන්ත ප්‍රවේගය තත්පරයට මීටර් 60ක් විතර වෙනවා. හැබැයි ඒ දත්තවලම තියෙනවා කුඩා වැහි බිඳුවක අන්ත ප්‍රවේගය තත්පරයට මීටර් 6.5ක් විතරයි කියලා. ඒ කියන්නේ වස්තුවේ හැඩය සහ ප්‍රමාණය අනුව වායු ප්‍රතිරෝධය වෙනස් වෙලා අවසාන වේගය තීරණය වෙනවා. මේ වායු ප්‍රතිරෝධය නැත්තම් වලාකුළු වල ඉඳන් එන වැහි බිඳුවක් උණ්ඩයක් වගේ ඇවිත් අපේ ඇඟට වදින්නත් පුරුවන් නේද? ඒක ඇත්ත. වායු ප්‍රතිරෝධය කියන්නේ අපිට තියෙන ලොකුම ආරක්ෂාවක්. පැරෂූට් වල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙනෙත් මේ මූල ධර්මයේ උඩ. පැරෂූට් එකක් විවෘත කළාම ඒකෙන් විශාල පෘෂ්ඨ වර්ගඵලයක් හැදෙනවා. එතකොට වායු ප්‍රතිරෝධය අතිවිශාල ලෙස වැඩි වෙනවා. ඔව් එහෙම වෙලා පහළට වැටෙන වේගය 100 විතර අඩු වෙනවා. ඒ කියන්නේ අර තත්පරයට මීටර් 60ක වේගය තත්පරයට මීටර් 5ක් 6ක් වගේ ඉතා ආරක්ෂිත මට්ටමකට ගේනවා. මේක තවත් අපූර්වට පාවිච්චි කරපු තැනක් තමයි අභ්‍යවකාශ ෂටල වැඩසටහන. ටන් ගාණක් බර අභ්‍යවකාශ ෂටලයක් කක්ෂයේ නම් එවිත් ගුවන්පතයකට ගොඩ බහනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒ තරම් අධික වේගයකින් එන දැවැන්ත යානයක් තිරිංග දාලා විතරක් නවත්තන්න බෑ. ඒ නිසා තමයි ගොඩ බෑවට පස්සේ පිටුපසින් ඩ්‍රැග් ෂූට් එකක්. ඒ කියන්නේ විශාල පැරෂූටයක් දිගහරින්නේ. ඒකෙන් වායු ප්‍රතිරෝධය පාවිච්චි කරලම යානීය වේගය 75%කින් විතර අඩු කරනවා. ඒක ඇත්තටම අසන්නාට මතක හිටින මාරම ඉංජිනේරුමේ ජයග්‍රහණයක්. මේ සේරම දේවල් දිහා බැලුවම අපිට පැහැදිලි වෙන දේ තමයි අපේ වටේ තියෙන වායුගෝලය කියන්නේ නිකම් හිස් අවකාශයක් නෙවෙයි කියන එක. ඒක හරියටම තරලයක් වගේ අපේ චලනයන් පාලනය කරන ගුරුත්වාකර්ෂණයත් එක්ක නිරන්තරයෙන් ගැටෙන සක්‍රීය මාධ්‍යයක්.
ඉතින් මේ හැම දෙයකම තේරුම මොකක්ද? මේ සංකීර්ණ විද්‍යාත්මක කරුණු අපේ එදිනෙදා ලෝකයේ තේරුම් ගන්න කොච්චර වැදගත්ද කියන එකයි. වෙහි බිඳුවක් හානියක් නැතුව වැටෙන්නෙත් අභ්‍යවකාශ යාන ආරක්ෂිතව ගොඩබස්සන්නෙත් මෙන්න මේ ගුරුත්වය සහ වායු ප්‍රතිරෝධය අතර තියෙන තුලනය නිසායි. හරියටම හරි. ඉන් අපි කතා කරපු හැමදේම තීරණය කරේ පෘථිවියේ තියෙන මේ විශේෂ තත්ත්වයන්. හැබැයි අපි මෙහෙම හිතුවොත් මොකක්ද ඒ අදහස? පෘථිවියට වඩා ඊටා අඩු ගුරුත්වාකර්ෂණයක් සහ ඊටා ඝන වායුගෝලයක් තියෙන වෙනත් ග්‍රහලෝකයක අපි ජීවත් වුණා නම් ඒ කියන්නේ ඉහළ ඉඳන් පහළට වැටෙනව වෙනුවට අපිට වාතය හරහා පිහිනන්න සිද්ධ වේවිද? ඒක ඇත්තටම හිතන්න වටින අපූර්ව ප්‍රශ්නයක්.